Welcome to Panama. Hi travelers, කොහොමද? ඔන්න ඉතින් එක්කෙනෙක්ගේ බර්ත්ඩේ පාටි එකක් පහුණානේ. ඉතින් මේ බර්ත්ඩේ එකට කොහොමද එක්ක යන්න බැරුණා. ඉතින් අද අපි කොහෙද ට්‍රිප් එකක් යන්න දාගත්තා. පානම කියන්නේ ඉතින් මේ නැගෙනහිර වෙරළ කලාපේ තියෙන සුන්දරම හැංගිච්ච ලස්සන ගම්මානයක්. අපි ඒක ලස්සන පෙන්නන්න. අපිත් එක්ක යන්න. අපේ පිටිපස්සම දිස්සේ මේ කලබුවා. අපි ඒක ලස්සන පෙන්නන්න ඔයාලට. කොමාරි හරියේ රෑ වෙලා නම් යන්න බෑ ඔයාලට. මොකද මේ හරියේ අලි ඉන්නවනේ අයියේ. ඔය කැලෑ පාරක් තමයි මේ තියෙන්නේ. කලපුවක් නේ. ලස්සනයි නේ. ඔව් හොඳ ගුලම් පාරකුත් තියෙනවා. ඒකින්ද මේ වැඩි දැනෙන්නේ නැහැ. කියන්නේ මෙතන මේ තැන මේ ගොඩක් කට්ටිය ප්‍රී ෂූට්ස් වලට පාවිච්චි කරන තැන. දැන් නම් ටික වතුර පිරීලා අපිට ගල් වලට යන්න බෑ. අපි අර යන ලොකේෂන් එකට දැන් ටික පරක්කු වෙනවා. කවයිද ගොඩක් දුර යන්න දිනවන්නේ. ඉතින් ඔයාලා මේ ආරුගම්බේ පැත්තේ යනවනම් මෙතන ෂූට් එකක් කරලාම යන්න එන්නේ. Hi madam. එයාගේ ෆේවරිට් සමෝස එක හම්බෙලා තියෙන්නේ. මේ කොහොමද රසයිද? මේ ඔරිජිනල්ම සමෝස එක තියෙනවානේ. මෙතන මේ අපි ආරුගම්බේ බෝඩරේ නතර වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේ මෙතන පාලමෙන් එහාට ආරුගම්බේ. ඒ කියන්නේ එතනින් එහාට යන්නේ කෑමෙම ෆොරින් රේට් එකට තමයි ඔක්කොම යන්නේ. අපි ඉන්න පොතුවිල් ටවුන් එක අවසානයේ තියෙනවා මේ පොඩි කඩයක්. ඒක කෑම හැමදේම තියෙනවා. අපි ඉතින් මෙතනින් නතර කරා. මෙතනින් එහාට ඉතින් කන්න වෙන්නේ ඉතින් ෆොරිනර්ස්ලා වගේ වියදම් කරලා තමයි. ඒන් ඉතින් ගාන වැඩි හින්දා අපි මෙතනින් පොඩි ෂෝටිස් ටීපුයි පරාටා ඒ ටික කන්න නතර වුණා. පොඩි බඩගින්නක් ආවා. යන වැඩ පටන් අරන් ඔඩින මාත් වෙන්න. අපි පානම ඉන්නේ දැන්. අපි මේ පානම බීච් එක හොයාගෙන යනවා. ඕත් එන්නම ඉතින් මේ ආරුගම්බේ බීච් එකට තමයි. අද ඉතින් මේ පානම බීච් එක හොයාගෙන යනවා. ඉස්සරහින් අපි බලමුනේ. හරිම ලස්සන පාරක. කනත්තක් නෙමෙයි අපි ආවේ. මෙයා බය වෙච්ච පාරේ ඒක ගත්තේ නැහැ. ආ බෝඩ් දාලා දිනවනේ. පානම සර්ෆ්. මයිනස් ගස් ගොඩක් මැද අපිට යන්න තියෙන්නේ. පාරණ පොඩ සවුත් එක හැබැයි සෆාරි යනවා එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඒක බවුනේ. ඉන්නේ. මේක අපල ලස්සන. ඒ ඉන්නේ අපේ ඩ්‍රයිවර් මහත්තයා.
ආරුගම් නිකම්ම බීච් එකට යන්න දෙන්නේ. මේක මරු පාරක් නේ. wow මාර ලස්සනයි ඈ. මේක මාරම ලස්සන බීච් එකක්. චීස්. ආන්න පුළුවන්ද නැහැ. යන් අරයට. බලන්න පුළුවන්ද ඉතින්? ඔව් යන් බලන්න. මත් එමෙතන අපි පළවෙනි පාරට තමයි මේ පැත්තේ ආවේ. මාරම ලස්සනයි ඈ. wow මෙතන නන්න බැරුව ඉතින් අහිංසා මේක අර මේ ගලුඩට වෙන්න ලොකු view එක පේන නැත්තේ නේ ඔව් ඒක තමයි අයියෝ කියන්නේ. ආන්නේ ෂා දාගෙන යන්න හායි හොර බලන බීච් එකට ෂොක් නේ තුලම් පාරන. මාරුවේ හරිම නිදහස් බීච් එකක් ඈ ගැල්ල නම් තියෙනවනේ නාන්නේ කොතනද අපි ඒක නම් දන්නේ නැහැ අපි දන්නේ නැහැ මෙතන අර පැත්තට යන්න බෑනේ ෂා මොකද පාරම් බීච් එක ගැන කියන්නේ? ඇත්තටම ලස්සනයි නේ. ඔව් ඒක නම් මේක වෙනම එක්ස්පීරියන්ස් එකක් නේ. මෙතන තමයි නා. නාන්න පුළුවන් දැන්. ආරවැදි ෂූට් එක. මේ අපි දෙන්න අපි යද්දි මේ දැකලා පුදු ෆොටෝග්‍රැෆර් කෙනෙක් ෂූටින් එකක් කරනවා දැක්ක ඈත මේ ආව හොයාගෙන යනවා කොළු මල්ල ගන්න පුළුවන් ඒද කියලා තියෙන්නේ මේ තියෙන ලස්සන වීඩියෝ ෂා Malutin lah. Oh, sudah kan? Kira-kira nggak lagi. Kira-kira. Wow. Halo. मैं वो यहाँ हरा के ना शूट करने हैं अभी मैं दवाल ले लावे ऐसा देखो यहाँ के एक किन्हीं होया कि ना होगा ඉතින් මේ තියෙන මේ පානම බීච් එක කියන්නේ හරිම ලස්සන ෆයිනස් කැලයක් මැද තියෙන හැංගිච්ච බීච් එක. කියන්නේ අපි නතර වෙන රිසෝට් එකට හරිම ළඟයි කිලෝමීටර් දෙකක් වගේ දුරින් තියෙන්නේ. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ආරුගම්බේ ඇවිල්ලා තරම් නතර වෙන්න එපා. අනිවාර්යෙන් වෙන්න. හරිම ලස්සන බීච් එක. ඉස්සරහට අපි පානම ලස්සන පෙන්නන්න තව ලස්සන ගොඩක් තියෙනවා. අපි එක දවසක් තමයි මේ ඉන්නේ. හෙට දවල් වෙනකල් ඉන්නවා. හරි. එහෙනම් අපි පානම ඉස්සරහට ලස්සන ඔයාලට පෙන්නන්න. ඉත් එක මේ එකතු වෙලා ඉන්න. ඒකින් ඉවරයිනේ. කන්දකින් මට වෙලාගේ තියෙන්නේ. කන්දකින් මට වෙච්ච පොඩි
දූපතක්ද? දූපතක් වගේනේ අයියේ. ඔව් ඒ කියන්නේ කඳු පන් ඒ කියන්නේ නිකන් වටේට කඳු ගල් වැටි තියෙන්නේ. ඔව්. මේ එනකොට බා. හරිම ලස්සනයි නේ. ලංකාවේ තියෙන හැංගිච්ච ලස්සන බීච් එකක් කියන්න පුළුවන් නේ. මටද? ඔයා මට ඉතින් මල් දෙන්නේ නැහැ නේ. මම මට දෙන්නම් මල්. වව්. පුළුවන් නේ? යන්නකෝ. ඔන්න මේවා දැන් ජංගල් බීච්. කාටියේ නාන්නේ මෙතන තමයි ඈ. වාව්. ඉංජි පුටුකුත් තියලා තියෙනවා. හරිම ලස්සනයි ඈ. ෂා. මට මේ ඕෆ් සීසන් එකේ ඉඳලා මේ يعني කට්ටියත් අඩුයි. නේවි එකකින්වත් නැහැ මේ බේ වොච් කරන්න කවුරුත් නැහැ. Welcome to Panama. Unfortunately අපේ කැම් එක මේ waterproof නෑ. ඒක ඉන්න කැමරාව තියලා තමයි නාන්න යන්න වෙන්නේ නේ. එහෙනම් අපි දැන් බීච් එක පයින් හදන්නේ. අපි කියන නාගෙන ගහලා වල පරිස්සමෙන් ඉන්න ඕනේ. එහෙනම් බයි. මොකද මේ? ලල්ලකාවන හරිය. කට්ටිය ඕෆ් සීසන් එක කවුරුත් ඇත්තේ නැහැ නේ බීච් එක හරිම නිදහස්. දැන් අපි පානම් බීච් එකේ යනවා. ආය අපි පානම් ටවුන් එක පැත්තට යන්නේ. පොඩි කඩේම ටිකක් පානම් බීච් එකේ තියෙනවා. දැන් මේ දවස්වල සීසන් එක නැති හින්දා මොකුත් නැහැ. හැබැයි නිදහස්. ඕනම දෙයක් අරන් ඇවිල්ලා බියලා කාලා විනෝදයෙන් ඉඳලා යන්න පුළුවන් බීච් එක. එකෙන් කළුවේ කිලිප්පන් කනගත්තා. අපි නම් කොහොමවත් කළු හින්දා ඉතින් ප්‍රශ්නයක් නැහැ වැඩි. මේ පාට වෙනස් වෙන්න දෙයක් නැහැ. එකෝ ටූරිසම් සෙන්ටර් පානම. හේතුවක් දන්නේ නැහැ මේවා ෆන්ක්ෂන් එන්නේ අතහැරලා දාලා. Hi, good evening. දැන් මොනිද අපි දැන් ඇවිදලා රස්සාවක් ගහලා බඩගිනි හොඳට වැඩි වෙලා තියෙන්නේ. මේ ඕෆ් සීසන් ඉඳන් වැඩි චෙෆ්ලා එහෙම නැහැ. ඒ කියන්නේ මේ නේද සෙනක වැඩි කට්ටිය නැහැ. ඉතින් අපි මේ කෑම පිටින් තමයි මෙයාලා ඕඩර් කරාම ඉෂුව එකක් නැහැ. කෑම අපිට ඕඩර් කරන එකක් උනත් ගෙනල්ලා දෙනවා. අපිත් ඉතින් හදිසියේ ප්ලෑන් කරගත්ත ට්‍රිප් එකකින් පිටින් කෑම ඕඩර් කරා. මෙයාලේ ලස්සන රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. කියන්නේ වෙනස්ම කන්සෙප්ට් එකකට හදපු රෙස්ටෝරන්ට් එකක්. දැන් කටින් ගෙනනකොට අපි ඔයාලට ගිහිල්ලාම පෙන්නන්න.
එහෙනම් යන් අපි ඉස්සරහ. එකක් උඩ තමයි හදලා තියෙන්නේ මේ රෙස්ටෝරන්ට් එක. ජංගල් ක්වීන් එකට ගැලපෙනම කන්සෙප්ට් එකක් නේ. සාමාන්‍යයෙන් ලොකු පිරිසකට කියන්නේ සාමාන්‍යයෙන් 15 දෙනෙක්ට වගේ ඉන්න පුළුවන් ලොකු රෙස්ටෝරන්ට් ඒරියා එකක්. කෑම කන්න චිල් එකේ ඉන්න විතරක්ම නෙවෙයි ඉන්න මේ වගේ කැලයක් ඇතුළේ හොඳ චිල් වෙන්න තැනකුත් තියෙනවා. ඩ්‍රින්ක් එකක් දාලා අර නිදහසේ චිල් වෙන්න ප්ලේස් එකකුත් තියෙනවා. දැන් අපි ඇවිල්ලා මොන ටයිම් එකද? ෆිල්ම් මූවි ටයිම්. ඉතින් මේ අපිට හඳුන්වලා දෙන්න දැන් ඔයාගේ ෆිල්ම් බලන වෙලාව මේ ෆිල්ම් කොච්චර කොහේ ගියත් ඒ තියෙන ටීවී හරියන්නේ නැහැ. මට මේ එයාගේ ටැබ් එක තමයි ඕන වෙන්නේ ඕන දැන්. මගේ මූවිට එක තමයි ටැබ් එක. දැන් ටැබ් එකෙන් ෆිල්ම් බලනවා මොනවද අරන් ඇවිල්ලා තියෙන කන්න. එයාගේ ජාතික ආහාරේ ටිපි ටිප් එක ඇවිල්ලා. අපි ස්ප්‍රයිට් එක ගත්තා. හැබැයි ඒක බීලා තියෙන්නේ මේ. I think මොකද්ද දන්නේ නැහැ ඔයා. නෝන ෆිල්ම් බලන සෙට් වෙන්න හදන්නේ අපි. මුදුහුලම් පාරකුත් වෙනවා. එහෙනම් යන් අපි ෆිල්ම් එකට නේ. හායි good morning කට්ටියට. මෙතන බීච් එක ළඟට පේන්න තිබ්බේ තුනට මේ පොඩක් ළඟින් බීච් එකක් තියෙන්නේ. අපි එතෙන් යන්න තියෙන පාරක් පෙන්නන්න. එහෙනම් යන් අපිත් එක්ක. ෆයිස්ටාර් හොටෙල් එකක තියෙන view එකක් තියෙන්නේ නේ මේ හෙළබුජුන් එකට. ඔව් ඇත්තටම ලස්සනයි. උලම් පාරකුත් වෙනවා. පාරම නගරයට ඇතුළේ වෙන තැන බෝඩ් එකක එතන පටන් ගන්න තැනම තමයි තියෙන්නේ. ඉතින් මේකේ ලස්සන view එකක් බලන් තමයි අපිට අපේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න දෙන්නේ. අපි උදේ කෑම වෙලනම් ගත්තා. දැන් අපි ලස්සන තැනක් පානම තියෙන තව ලස්සන තැනක් බලන්න යන්නේ. අපි යන්න. කොහෙද යන්නේ? පාන වැව බලන්න. ලස්සන වැවක් තියෙන පානම. යන් ඉතින් අපි ඉස්සරහට එතන පෙන්නන්න. මේ පැත්තරින්නේ බල් කිඹුලෙක් ඉන්නවද?
ඔයාලා පේනවද දන්නේ ඈත ලස්සන මොණ්ඩෙක් මොන නටනවා ඈ දුර්ලභ දර්ශන. මේ තමයි සුන්දර පානම වැව. අතන මාරම ලස්සන view එකක් තියෙන වෙලාවක් නේ. බොන්නේ ලස්සන. මේක විශේෂයෙන් වෙන්නේ කිඹුල්ලුන්ට හැබැයි ඈ. කිඹුල්ලු සෑහෙන ප්‍රමාණයක් ඉන්නව බලන්න එන්න පුළුවන්. ඉතින් ජංගල් ක්වීන් රිසෝට් එකේ AC වගේම non AC කැටගරි ඕන එකකට ඔයාලට රූම්ස් ගන්න පුළුවන්. ඉතින් අපි ටුවර් ගයිඩ් යනවා ඔන්න රූම්ස් ටික වෙනවා. මේක AC යන්නේ නේ. AC facility තියෙනවා. මේක නම් king size bed එකක් තියෙනවා. ඒකට අමතර ටේබල් එකක් තියෙනවා. අපිට කෑම උනක් තියාගෙන කන්න පුළුවන් විදිහට. ටවල් ට්‍රැක් එක. bathroom එක ලස්සනට. හරි ක්ලීන්. මේක සිම්පල් ස්ට්‍රක්චර් එකකට හදපු AC room එකක් ගන්න පුළුවන් ඔයාලට. මෙතන එන හුලම් පාරත් එක්ක මෙතන ෂොක් නේ. එළිය මේකේ හැම රූම් එකකටම මේ වගේ ප්‍රයිවට් බල්කනි ඒරියා එකක් තියෙනවා නේ. බල්කනි කියන්නේ අපිට එළියට වෙලා ඉන්න පුළුවන් පුටුවක් තියාගෙන මොන ගෙලිය වාඩිලා බැලන නිදාගෙන හරි හුලම් පාරක් ඇදලා ඉන්න පුළුවන් නේ. රූම් එකේ ඉන්න කට්ටියට හවස සෙට් වුණාත් එළියට වෙලා ඉන්න පුළුවන් නිදාස. මල ස්පෙෂල් විලා එකක් බලමු කොහොමද මේක නම් ෆැමිලි එකකට ඉන්න පුළුවන් විදිහට තියෙන්නේ නේ. මේ විදිහට තමයි ඉස්සර තියෙන්නේ බලන්න. මේක මේ ලොකු king size bed දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපේ සෑහෙන පිරිසක් આવොත් මෙතන ඉන්න පුළුවන් නේ. මෙතන ඊට අනුව TV facility ටික තියෙනවා. ෂා මෙතන තව room එකක් තියෙනවා separate එකක්. කියන වියා ගන්න උනක් පුළුවන්. මෙතනත් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු පිරිසකට 6 දෙනෙක්ට හොඳට ඉන්න පුළුවන්. එහෙනම් ෆැමිලි එකක් එනවා නා මෙතනත් washroom facility විදිහට අර structure එකේම washroom ඒකක් වගේ එනවනම් මේ විලා එක සෑහෙන වටිනවා නේ. කියන්නේ මේ විලා එක බුක් කරගත්තා නම් ඇති ඔයාලගේ ඔක්කොම පිරිසට ඇවිල්ලා පානම ඇවිදලා ඔයාලම් බැරනම් ආරුගම්බුණත් යන්න කිලෝමීටර් 15යි දුර තියෙන්නේ. පානම නම් ආරුගම්බට කිලෝමීටර් 15යි. මම නම් කියන්නේ ඉතින් ආරුගම්බට පානම සෑහෙන බලන්න හරි ලස්සනයි කියන්නේ. වැඩි පිරිසක් ආපු නැති ගම් තියෙන්නේ ලස්සනයි. එක්ස්පීරියන්ස් එකක් ගන්න ඔයාලා පානම අනිවාර්යෙන් එන්න ඕනේ. පානම එන්න ඕනේ. පාන වෙනව නම් අනිවාර්යෙන් ජංගල් ක්වීන් රිසෝට් එක අමතක කරන්න එපා. ඒක මුලින්ම එතන රිසර්වේෂන්ස් කරගන්න පුළුවන්ද කියලා චෙක් කරලා බලන්න. ඒ කියන්නේ දැන් අතරම අපි වුණත් අලුත් කන්සෙප්ට් එක. ඒ කියන්නේ අපි දෙන්නත් උනත් දැන් අර අවුව සැරේ මේ පැත්තේ අවුව සැර කොහමත් නැගිටිට පෙරලා කාලා වැඩි. ඒ රස්නේ ඇවිල්ලා මේකට එළිය ඇතුළට එද්දිම නිකන් අර කැලෑවකට ඇතුල් වුණා වගේ නිකන් හොඳම කූල් එකක් නේ. ඒ කියන්නේ වෙනම එන්වයරන්මන්ට් එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ ආරුගම්බේ කියන්නේ ආරුගම්බේ පානම මේ ඒරියා එකේ නැගිනිර පෙරලා කලාපේ ගන්න පුළුවන් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් හදලා තියෙනවා. يعني තනිකරම කැලෑවක් හදලා තියෙනවා. ජංගල් ක්වීන්ම තමයි. ඉතින් සුන්දර පානමින් අපි දැන් අම්පාර බල පිටත් වෙන්න යන්නේ. ඔය දැන් තුනක් පවුනා ඉස්සරහා වැඩි හවස් වෙන්න ගියොත් අලි බලන්න පුළුවන්. අලි හම්බුනොත් අපි අලි ටිකක් පෙන්නන්න. මේන ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. හරිය ඔන්න ඔයාලට කිව්වා වගේ අලියවත් අපිට හම්බු නැහැ. ඒවා කිසි කලබලයක් නැතුව ලස්සනට. අගින්නද වන්නලි?